ඩියව්ලොක් සංස්කෘතියක ආගමනය යාවේ විෂය ඔයගලන්ට එන පළවෙනි පාඩමේ එන ටිකක් අමාරු කොටසක් විදියට සමහරවල් දකින්න. හැබැයි මේක අමාරු නෑ. මේ කොටස ඉතාමත් සරලයි සහ සුබ දවසක්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ඔන්න අපි මම FB page එකේ දාපු වීඩියෝ එකේ හැටියට ඔයගොල්ලන්ට පොරොන්දු වෙච්ච විදියට එරර් 2026 නංගලමල්ලාට සහ 2027 නංගලමල්ලාට වීඩියෝ මාලාවක් ගැන බලාපොරොත්තු වුණා. සහ අද මම මගේ 2026 දාන පළවෙනි වීඩියෝ විදියට පොලිටිකල් විෂය එහෙම නැත්නම් දේශපාලන විද්‍යාවේ විෂය ඔයගලන්ට එන පළවෙනි පාඩමේ එන ටිකක් අමාරු කොටසක් විදියට සමහරවල් දකින්න. හැබැයි මේක අමාරු නෑ. මේ කොටස ඉතාමත් සරලයි සහ මේක අමාරු කරගෙන තියෙන ඔයගොල්ලෝමයි. මේක මේ ප්‍රවේශ පාඩම අමාරු නේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දාර්ශනික ප්‍රවේශය සම්බන්ධව. හරිද? දාර්ශනික ප්‍රවේශය. මම මේ දාර්ශනික ප්‍රවේශය ගැන ප්‍රධාන කරුණු ටිකක් ඔස්සේ කතා කරනවා නිසා දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අදත් යමු වීඩියෝ එකට. හරි. අද එහෙනම් වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන ඕන කරුණු මම පහක්. ඒ කියන්නේ මම කරුණු පහක් යටතේ තමයි මේ දාර්ශනික ප්‍රවේශය ගොනු කරන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ක්ලාස් එකකදී නෝට් එක තියනවා තමයි. හැබැයි මේ නෝට් එකේ විදිහට පොලිටිකල් සබ්ජෙක්ට් එක තේරුම් ගන්න අමාරුයි. හරිද? අපි ඒක මේ තියරියට අමතරව ඒක අපි ප්‍රගුණ කරන්න ඕනේ. පොඩ්ඩක් මේක තේරුම් ගන්න ඕනේ. හරි. දාර්ශනික ප්‍රවේශය ගැන කතා කරමු. මම දාර්ශනික ප්‍රවේශය සම්බන්ධව කතා කරන පළවෙනි කරුණ නැත්නම් අංශය තමයි මොකද්ද? මොකක්ද දාර්ශනික ප්‍රවේශය කියන්නේ? දාර්ශනික ප්‍රවේශය කියලා කියන්නේ අතනමයි මේක ග්‍රීක අවධිය ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ අවධිය දක්වාම යනවා. ග්‍රීක රෝම කියන්නේ යුගයන් දක්වාම යනවා සහ විශේෂයෙන් මේ දාර්ශනික ප්‍රවේශයේදී සිද්ධ වෙන්නේ විශේෂ දෙයක්. ඒ කියන්නේ දාර්ශනික ප්‍රවේශයේදී දැන් දේශපාලන විද්‍යාව විෂය මෙහෙන්ද මේ ප්‍රවේශ කියන පාඩම තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ දේශපාලන විද්‍යාව කියන සබ්ජෙක්ට් එක මේ සම්බන්ධව ඉගෙන ගන්න ප්‍රවේශනේ හදාරන්න පුළුවන් ප්‍රවේශනේ ඒක තියෙන්නේ. ඒ අර්ථයේ දිගහැරෙන පළවෙනි ප්‍රවේශය තමයි දාර්ශනික ප්‍රවේශය කියලා කියන්නේ. හරිද? හරි. ඉතින් මේ දාර්ශනික ප්‍රවේශය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරමු. මේක දීර්ඝ විස්තරයක් තියෙනවා. හැබැයි මේක ඇත්තටම ඔයගලන්ට වැදගත් වෙන පොයින්ට් එක තමයි මේක. ඇත්තටම දාර්ශනික ප්‍රවේශයේදී සිද්ධ වෙන්නේ මුලින් නිගමනයට ඇවිල්ලා හරිද? ඒ එළඹෙන නිගමනය සනාථ කරන්න අවශ්‍ය දත්ත තොරතුරු කරුණු එකතු කිරීම. හරිද? හරි. විශේෂයෙන් මේ දාර්ශනික ප්‍රවේශය ප්‍රතිමානීය ප්‍රවේශය කියලාත් ඔයගොල්ලෝ දන්නවා. සහ ඒක MCQ වල දෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට වැදගත් වෙයි. දාර්ශනික ප්‍රවේශයේදී සිද්ධ වෙන්නේ දාර්ශනිකයෝ විදියට ඒගොල්ලෝ අදහස් දක්වනවා. දේශපාලන විද්‍යාව කියන විෂය. හරිද? මේක මෙහෙමයි. ඒගොල්ලෝ නිගමනයක් කියනවා. දැන් සාමාන්‍ය සිදු විය යුතු දේ ඒගොල්ලෝ කියනවා. හොඳට මතක තියාගන්න මේක නිගාමී ප්‍රවේශයක් කියලා. හුවොත් නිගාමී ප්‍රවේශයක් වෙන්නේ දාර්ශනික ප්‍රවේශය. හරිද? හරි. ඒක සාමාන්‍ය MCQ වලට ඒගොල්ලන්ට වැදගත් වෙයි. දාර්ශනිකයන් මේ ඒ කියන්නේ මේ දාර්ශනික ප්‍රවේශයේදී ඒගොල්ලෝ අදහස් දක්වනවා මෙහිමයි මෙන්න මේ කරුණ තමයි සිද්ධ වෙන්න ඕන. අන්න ඒ සිද්ධ විය යුතුයි කියන ඒගොල්ලෝ කියන දාර්ශනිකයන් කියන කරුණ සනාථ කරන්න අවශ්‍ය දත්ත තොරතුරු කරුණු කියන ඒවා ඉදිරිපත් කරනවා කියලා තමයි කියන්නේ මේ ප්‍රවේශයෙන්. ඒක තමයි ප්‍රවේශය. හරිද? දැන් තුලනාත්මක ප්‍රවේශය වගේ ප්‍රවේශයකට නිශ්චිත නිර්වචනයක් දුන්නට දාර්ශනික ප්‍රවේශයට එහෙම නිර්වචනයක් දෙන්න අමාරුයි සහ ඒක ඔයගලන්ට වැදගත් වෙන්නේ. හරිද? ඔයගලන්ට වැදගත් වෙන පොයින්ට් එක තමයි මෙතන මේ මම තුන්වෙනි කරුණ යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන මුලින් නිගමනයට එළඹිලා පස්සේ ඒක සනාථ කරන්න අවශ්‍ය දත්ත තොරතුරු කරුණු ගොනු කරනවා කියන එක. හරිද? හරි. ඉතින් දාර්ශනික ප්‍රවේශය යටතේ ඔයගොල්ලෝ දන්නවා දැන් නෝට් එකේ තියෙති දාර්ශනිකයන් ඉන්නවා ග්‍රීක. ඒ කියන්නේ දැන් මේ ග්‍රීක යුගයේ හිටපු දාර්ශනිකයන් ඉඳලා මේ පුරෝගාමී වුණානේ ඇරිස්ටෝටල් ප්ලේටෝ ඊට පස්සේ මේ රෝම අවධියට පස්සේ සරෝ සෙනෙකා පොලිබීසියස් නේ ඒ විදියට සෙට් එක එනවා. ඊට පස්සේ ඔය මේ ඔගස්ට් කොම්ටේ
ඒක සෙට් එක ඉන්නවනේ. ඒගොල්ලෝ මේ සමාජ විද්‍යා ප්‍රවේශයටත් එනවා. ඊට පස්සේ ඒක පටල ගන්න එපා. සිසරෝ, චාන්ත ඔගස්තිනු, මැකියාවෙලි, තෝමස් හොබ්ස්ලා ඒ සෙට් එකේ ඉන්නවා. හරිද? හරි දැන් මේ ඊට පස්සේ ඒක 21 සියවසේ හිටපු දාර්ශනිකයෝ ගැන කතා කරලා දැන් ඔය අර හෙනා ඇරන්ඩන්ට් ඊට පස්සේ මහත්මා ගාන්ධිල, චාර්ල්ස් ටෙලර්, ජෝන් ස්ටෝල්ස් ඒ වගේ සෙට් එක හිටියනේ නේ. හරි. ඔය දාර්ශනිකයෝ ගැන ඒගොල්ලෝ පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ දාර්ශනික ප්‍රවේශයේ හිටියා ඒගොල්ලෝ. හරිද? හරි. ඊට පස්සේ මෙන්න වැදගත් පොයින්ට් එක. දාර්ශනික ප්‍රවේශයේදී මොකක්ද සිද්ධ වෙන්නේ? දාර්ශනික ප්‍රවේශයේදී සිද්ධ වෙන්නේ ළමයි මුලින්ම ඒක දාර්ශනිකයන් කියනවා මෙහෙමයි. මේ දාර්ශනික ප්‍රවේශයේදී මුලින් නිගමනයට එළඹෙනවා. සහ ඊට පස්සේ අන්න ඒ නිගමනය මේ කියන්නේ ඒක සනාථ කරන්න අවශ්‍ය දත්ත තොරතුරු කරුණු ඉදිරිපත් කරනවා. හරිද? ඒක තමයි මේක දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වා දැන් මේ හිතන්නකෝ ඔයගොල්ලෝ මේ දැන් දේශපාලන විද්‍යාව කියන විෂයේදී අපි ගත්තොත් එහෙම මෙතනදී දාර්ශනිකයන් කියනවා මෙන්න මේ දේ මේ විදියට සිද්ධ වෙන්න ඕන කියලා. හරිද? හරි. දැන් අන්න ඒ දේ සනාථ කරන්න ඒගොල්ලෝ මුලින් දැන් සාමාන්‍යයෙන් නම් අපි හිතන්නකෝ දැන් මෙන්න මේ නෝට් එක මම පාඩම් කරන්න ඕන නම් ඒකට අවශ්‍ය කරුණු මොනවද? ඒකෙදි සිද්ධ වෙන ටයිම් බැලන්ස් කොහොමද? ඒ වල එහෙම බලනවනේ ඊට පස්සේනේ හරි මම මේ පාඩම් කරනවා කියලා තීරණයට යන්නේ. නෑ මෙතනදී නෑ. මෙතනදී මුලින් ඒ දාර්ශනිකයන් කියනවා හරියට මම මේ ටයිම් එක අනිවාර්යෙන් පාඩම් කරනවා ඒක හරි. ඊට පස්සේ තමයි ඒකෙදී අමතර තියෙන වැඩ මොනවද ඒව කොහොමද වෙනස් කරන්නේ ඒව තීරණය කරන්නේ පස්සේ. හරිද? අන්න මුලින් නිගමනයට ආව. පස්සේ ඒක වාසේ තොරතුරු දත කරුණු ඒක කියන්න මේ කියන්නේ ඒක සනාථ කරන්න අවශ්‍ය තොරතුරු ගොනු වුණා. අන්න සරල නිසුනන්නේ. ඔයගොල්ලෝ සමීප කරන්නේ. හරිද? හරි ඒක තමයි මේ දාර්ශනික ප්‍රවේශය සරලව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ගත්තොත් දැන් විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා මේ දාර්ශනික ප්‍රවේශය. පළවෙනි ලක්ෂණය ගත්තොත් කියන්නේ දාර්ශනිකයන් අර ලෝකය ගැන තේරුම් ගන්න අපභාවිත කරන සංකල්පවල අර්ථය ගැඹුරින් විස්තර කරන මේ ලක්ෂණ තුන මාරුණා කමන්නේ. මුලින්ම හරි හැමෝම සරලව පොදු විදියට ගත්තා මුලින්ම කියනවානේ ලෝකේ සහ දේශපාලනය ගැන අතිමූලික ප්‍රශ්න කිරීමක් සිදු කරනවා කියලා. මොනවද අතිමූලික ප්‍රශ්න කියලා කියන්නේ? අතිමූලික ප්‍රශ්න කියලා කියන්නේ දැන් සාමාන්‍ය මෙහෙමනේ. එකපාරටම දැන් ලෝකය ගැන මේ අතිමූලික ප්‍රශ්නයක් කිරීමක් ඇහුවොත් ලෝකය කියන්නේ මොකද්ද? කෙනෙක්ට එකපාරටම උත්තර දෙන්න අමාරුයි නේද? දැන් ලෝකය කියන්නේ මොකද්ද කියලා එකපාරටම උත්තර දෙන්න අමාරුයි සහ අපට අන්න ශනිකව තීරණය කරන්න අමාරුයි කියලා පිළිතුර මොකද්ද කියන්නේ. අන්න ඒක තමයි අතිමූලික ප්‍රශ්න කිරීම කියලා කියන්නේ. දැන් මේ ලෝකය සහ දේශපාලනය පිළිබඳ දැන් දේශපාලනය වෙන දේවල් අතිමූලික ප්‍රශ්න කිරීම සිදු කරන මේ දාර්ශනික ප්‍රවේශයකට. හරිද? හරි. ඒක පළවෙනි ලක්ෂණය. කියන්නේ අතිමූලික ප්‍රශ්න කිරීම කියන්නේ දේශපාලනය කියන්නේ මොකද්ද? පුරවැසියෙක් කියන්නේ කවුද? පුරවැසිය රාජ්‍ය රවණත වෙන්නේ ඇයි? රාජ්‍යයේ පැවැත්ම තියෙන මේ වටිනාකම මොනවද? රාජ්‍ය සංවිධාන රාජ්‍ය සඳහා අවශ්‍ය වන්නේ ඇයි? ඒ රාජ්‍ය සහ සංවිධාන අතර තියෙන සම්බන්ධියාව මොන වගේද? අන්න අතිමූලික ප්‍රශ්න. හරි. මේ පළවෙනි ලක්ෂණය. දැන් දෙවෙනි ලක්ෂණය විදිහට ගත්තොත් දැන් මේ දාර්ශනිකයන් ලෝකය ගැන තේරුම් ගන්න අපභාවිත කරන සංකල්පවල අර්ථය ගැඹුරින් විග්‍රහ කරනවා. දැන් සාමාන්‍යයෙන් යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය, අයිතිවාසිකම්, නිදහස වගේ ඒ වගේ ගුණාංගයන් තියෙනවානේ. හරිද? ඒ තමයි අපේ දැන් සමන අතිමූලික මේ ප්‍රශ්න වලින් ඔබට කියන් පස්සේ මේ දැන් තියෙනනේ දැන් ලෝකය ගැන තේරුම් ගන්න දාර්ශනිකයන් භාවිත කරන සංකල්ප ටිකක් තියෙනවා. ඒ අතරින් සංකල්ප ටිකක් තමයි ඔය යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය, අයිතිවාසිකම්, නිදහස කියලා කියන. මෙන්න මේ වගේ සංකල්පවල. හරිද? ඒ අර්ථය මොන වගේද කියන දේ දැන් සාධාරණත්වය සමාජයකට අවශ්‍ය නැහැ. ඒ සාධාරණත්වය කියන සංකල්පය ගැඹුරින් විග්‍රහ කරන දාර්ශනිකය. හරි. ඒක තමයි මෙතන කියන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි දැන් මේ කරුණ විදිහට ගියන් පස්සේ දැන් ප්‍රතිමානීය දැන් දාර්ශනික ප්‍රවේශයේදී ප්‍රතිමානීය කරුණු සම්බන්ධව මේ වැදගත් වටිනාකමක් දෙනවා. මොනවද ප්‍රතිමානීය කරුණු කියලා කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිමානීය කරුණු කියලා කියන්නේ වටිනාකම් විනිශ්චය කරන. උදාහරණයක් විදිහට කිව්වා. දැන් යම්කිසි දරුණු ගණයේ අපරාධකාරයෙක්. හරිද? ඔහු දැන් හිතන්නකෝ ඔහු මරණ දඬුවමකට මේ නියම වෙලා එල්ලුම් ගන්න නියම වෙන්නේ ඉන්නේ. දැන් ඔහුට මේ දඬුවම ලබා දීමට පෙර ඔහුගේ දඬුවමේ බරපතල මොන වගේද? ඔහු පෙර කරලා තියෙන වැරදි මොනවද?
සහ ඒ වරදවල්හි තියෙන කියන්නේ බරපතලතාවය මොන වගේද කියන දේ ගැන වටිනාකමක් සහිතව තමයි මේ විනිශ්චය කිරීම සිද්ධ කරන්නේ. හරිද? ඒක විශේෂ ලක්ෂණයක් මේ දාර්ශනික ප්‍රවේශයේ තියෙන නිතරම වටිනාකමක් එක්ක දෙනවා. දැන් මේක හොඳයිද මේක නරකයිද මේක මේක කොච්චර ප්‍රබලයිද මේකේ වාසි මොනවද යහපත ඒ වගේ වටිනාකමක් විනිශ්චය කිරීම සිද්ධ වෙනවා නිතරම. හරිද? හරි. ඒක තමයි වටිනාකම විනිශ්චය කරනවා කියලා කියන්නේ. දැන් අපි කරුණු 4ක් කතා කරා. ඉතින් දාර්ශනික ප්‍රවේශය මොකක්ද කියන එක කතා කරා. ඒකදී දාර්ශනිකය ගැන කතා කරා. ඊට පස්සේ සිද්ධ වෙන දේ නේ මුලින් නිගමනයෙන් හම්බුලා පස්සේ මෙහෙම දත්ත දරදර කරුණු එකතු කරනවා කියන එක. ඊට පස්සේ ලක්ෂණ 3 ගැන අපි කතා කරා මුලින්. ඒ අන්නේ ලක්ෂණ 3 ගැන තමයි ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් ආවා කියනකොට මේ දාර්ශනික ප්‍රවේශය සාමාන්‍යයෙන් ගොඩක් දැන් කාලෙකින් ඇවිල්ලා ඉන්නේ සාමාන්‍ය 2026 ටාගට් වෙන්න පුළුවන් ඔය ප්‍රවේශයක්. හරිද? පළවෙනි මේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ සමහරවිට ටාගට් වෙන්න පුළුවන් මේ ඔය ප්‍රවේශයක්. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන අවධානය යොමු කරන්න. ඉතින් මේ ලක්ෂණ 3 තමයි ටිකක් විස්තර වෙන්න ඕනේ. ඉතින් නෝට් එක පොඩ්ඩක් පාඩම් කරලා ඒ ටික තමයි ලියවෙන්න ඕනේ. හරිද? අවසානයේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේක ලියන්න ඕනේ සහ මේක අර කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්. දාර්ශනික ප්‍රවේශයේ දාර්ශනිකමය වටිනාකම කියන්නේ නැත්නම් මෙහෙම අහන්න පුළුවන්. ප්‍රතිමානීය ප්‍රවේශය. ප්‍රතිමානීය කියන සංකල්පයේ අගය ඉහළ නැංගෙන මේ අර අර්ථ දෙක ලියලා දක්වන්න කියන. මොනවද ඒ අර්ථ දෙක? කියන්නේ මෙහෙම. ඔයගොල්ලෝ සරලව ඔයගොල්ලෝ ලියන්න මේ දාර්ශනික ප්‍රවේශයේදී සිදුවිය යුත්තේ හුදෙක් කියන්නේ මේ දැන් දේශපාලනය කියන ප්‍රපංචය අර මොනවද මේක සාමාන්‍යයෙන් මේ ෆ්ලෑෂ් කාඩ් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාලා තියෙනවා ෆ්ලෑෂ් කාඩ් කියන මේ පාඩමක්. ඉතින් මේ ෆ්ලෑෂ් කාඩ් හදන විදිය මම ඔයගලන්ට කියලා තියෙනවා. ෆ්ලෑෂ් කාඩ් එකකින් මෙන්න මේ කරුණු සරලව හදාගෙන බලමු. මම මේක හදාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒකේ අර්ථ දෙකක් තියෙනවා. පළවෙනි අර්ථය ගැන කියන්නේ ඔය දේශපාලන චින්තනය, දේශපාලන අධ්‍යයනය, දේශපාලන විග්‍රහයන් මේවා උදේ කැප වෙන්න ඕන සමාජයේ යහපතට. හරිද? ඒක කියන්නේ දාර්ශනිකය කියන ඔය දේශපාලනයක මේ අධ්‍යයනය කිරීම හරි දේශපාලන චින්තනය හරි දේශපාලන විග්‍රහ කරා කියනකො මේ හැමදේම ඒකේ අග්‍රඵලය මොකද වෙන්න ඕන? ඒක සමාජයේ යහපතකට තමයි ඉගෙන සිද්ධ වෙන්න ඕන කියන එක ඒගොල්ලෝ කියනවා. අන්න දාර්ශනික ප්‍රවේශය තුළින් පළවෙනි ප්‍රතිමානීය කියන සංකල්පයේ පළවෙනි අර්ථයක් ඉදිරිපත් කරා. හරිද? ඒක එකක්. දෙක කියනවා දේශපාලන අධ්‍යයනයේ අරමුණ මොකක්ද? දේශපාලන අධ්‍යයනයේ අරමුණ තමයි දැන් සමාජයේ කියන්නේ ඔය තියෙනවානේ දේශපාලන ප්‍රපංච කියලා. දේශපාලන ප්‍රපංච කියන්නේ මොනවද කියන එක හුදෙක් විස්තර කිරීම නෙමෙයි. හරි? දේශපාලන අධ්‍යයනයේ අරමුණ තියෙන දේශපාලන ප්‍රපංච කියන එක හුදෙක් මොනවද කියලා විස්තර කිරීම නෙවෙයි. දේශපාලන ආයතන සකස් වෙන්න ඕන කොහොමද කියන එක. හරි? අන්න. දැන් මොන ප්‍රධාන අර්ථ දෙකයි මොකද්ද? දේශපාලන අධ්‍යයනය, විග්‍රහය, චින්තනය මේවා මේ සමාජයේ හුදෙක් යහපත සඳහා කැප වෙන්න ඕන කියන එක. අංක 2 තමයි හුදෙක් දේශපාලන අධ්‍යයනයක අරමුණ වෙන්න ඕන දේශපාලන ප්‍රපංච කියන්නේ මොනවද කියලා විස්තර කිරීම නෙවෙයි. දේශපාලන ආයතන සකස් ආයතන සහ භාවිතාවන් සකස් යුතු ආකාරයෙන් විස්තර කිරීම. ඔන්න ඔය කරුණු දෙක. දාර්ශනික ප්‍රවේශය සම්බන්ධව ඔයගොල්ලෝ රචනා ප්‍රශ්නයක් ලියද්දි මේක ගොඩක් වැදගත්. ඔය විදිහට තමයි නෝට් එක පෙළගස්සන්න. මේ කරුණු ටික යටතේ ලියන එක ගොඩක් වැදගත් වෙනවා. මේක ලියුවොත් ඔයගොල්ලන්ට ෆුල් ලකුණකට ඉතින් යන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඉතින් ඔය ටික තමයි අද කියන්න ඕනේ. දාර්ශනික ප්‍රවේශය තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වීඩියෝ එකේ මම ඉක්මනටම තුලනාත්මක ප්‍රවේශය කියනවා. මම ඒක මේ පාර්ට් විදියට කියන්න බලාපොරොත්තු වෙන මේ කොටස. ඒ කියන්නේ පාඩම ඉවර කරනවා. ඉතින් අංගෙමන්නේ අද වීඩියෝ එක ඔයාලන්ට වැදගත් දෙයක් තිබුණා නම් අනිවාර්යෙන් channel එකකින් subscribe කරලා යාළුවන්ට බලන වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. political ගන්න. political science වලට හදේ ගන්න. ඔයගොල්ලෝ යාළුවන්ට අවශ්‍ය වීඩියෝස් මම ගේනවා. සහ ඔයගොල්ලෝ හිතන අමාරුයි කියලා හිතන මේ political විෂයට ආසාවෙන් ඉගෙන ගන්න විදිය අපි කියලා දෙන්නම්. ඉතින් ඉදිරි වීඩියෝ වලින් සෙට් එක මේක අතරම ආවරණය මේක සරලයි. එහෙනම් අනිවාර්යෙන්
අපේ මේ මම කමෙන්ට් බොක්ස් එකේ දාන්නම් අපේ FB page එක follow කරලා අපි WhatsApp channel එකත් එක්ක set වෙලා ඉන්නේ. ඒකට මම වැදගත් note එකක් දාන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සුබ දවසක්.